අද නිවාඩුවට හදන්න යන්නේ බටර් ගාලික් ප්‍රෝන්ස් ටිකක් තියෙනවා. හැම ගලවලා මේකට දාලා තිනවා, ලුණු කුඩු ටිකක් දාලා තිනවා, මිරිස් පොඩි ටිකයි එකට පස්සේ දාලා තියෙනවා අපි ගම්බිරිස් පොඩි ටිකක් දාලා තිනවා. දාලා ඔක්කොම මික්ස් කරලා තිනවා. අවශ්‍ය කරන්නේ ගාලික් ටිකක් හොඳට chop කරලා තිනවා. ඒකට පස්සේ තියෙනවා කියන්න මේක ඇවිල්ලා මේ කොරියන්ඩර් ලීව්ස් පොඩ්ඩක් chop කරලා තිනවා. ඊට පස්සේ කිරි වීදුරුවක් තියෙනවා. එන්න අපි බලමු කොහොමද හදන්නේ කියලා. පෑන් එකක් තියලා තිනවා. පිපේ රත් වෙන්න දීලා ඒකට පස්සේ අපි මේකට ඔයිල් ටිකක් දා ගන්නවා. දාගන්න. ඒකත් එක්කම බටර් කෑල්ලක් දානවා පොඩි. බටර් ටික වෙලා වුණාට පස්සේ ඉප පොඩ්ඩක් කල් කරගන්න. ඒක පොඩ්ඩක් කල් කරගෙන අපි කැලිලා අපේ ප්‍රෝන්ස් ටික බෙදගමු පොඩ්ඩක්. දැන් නම් හොඳටම ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඉස්සෝ ටික නම් සුපිරියටම වැදිලා තියෙනවා. දැන් මම කන්න ඕනේ වගේ තියෙන්නේ. කමන්න පොඩ්ඩක් ඉඳලා හොඳට අදලම කමනේ. දැන් මේකටම අපි ඇවිල්ලා ගාලික් ටිකකුත් දාමු. ගාලික් ටික දැම්මා. ගාලික් අපි කිරි එක ගමු. කිරි එක දාලා කිරි එක ඇඩ් කරමු මේකට. පොඩ්ඩක් අවශ්‍ය ප්‍රමාණය ලුණු ටිකක් දාමු. පෙපර් සෝල්ට් ටිකක් දාමු. අවශ්‍ය ප්‍රමාණය මිරිස් කුඩු ටිකක් දාමු. අපි දාමු කෝන් ෆ්ලවර් පොඩ්ඩක්. කෝන් ෆ්ලවර් නැත්තම් අන්ති ඕල් පර්පස් ෆ්ලවර්ස් හරි දාන්න පුළුවන්. හරිද? ඒ ටික පොඩ්ඩක් දාමු අපි. එතකොට උක්කු වෙනවා. පොඩ්ඩක් දාන්න කෝන් ෆ්ලවර්ස් පොඩ්ඩක්. ගොඩක් දාන්න එපා. ලංකාව හොඳටම කැටි වෙනවා. මිශ්‍රණයක් දෙනවා. කෝන් ෆ්ලවර් දාපුවා පොඩ්ඩක් හොඳට ඇඳි ගන්න ඕනේ. නැත්නම් ඒක අඩියල්ලයි. පුළුවන් තරම් ලිප ඇවිල්ලා ලෝ මීඩියම් එකට තියාගන්න. හයි ෆ්ලේම් එක තියාගන්න එපා. හයි ෆ්ලේම් එක තියාගත්තා නම් කෑම කන්‍ය කොරසුයි. දන්නවනේ. ගෑනු කට්ටිය වගේ ඉන්නේ පිටිම කට්ටිය වෙනකොට. ඒකෙන්ද පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. දැන් ආයි පදමට එනවා. ප්‍රශ්නයක් තියෙන්නේ මේකට කුකින් ක්‍රීම් දානවා කට්ටිය. හැබැයි කුකින් ක්‍රීම් නම් ගෙදර නැහැ. ප්‍රාද කරමු කියලා හිතුවා. මේ තිබ්බා චීස් ස්ප්‍රෙඩ් ටිකක්. චීස් ස්ප්‍රෙඩ් ටිකක් ඇඩ් කරා නම් ඒක ඒ පදමට එයි කියලා හිතනවා. පොඩ්ඩක් දාලා බලමු. චීස් ස්ප්‍රෙඩ් ටිකක් දාලා කරගමු. ගතිය දෙනවා. මම උගතිය තියෙන්නේ.